Hi, Amy. Good morning. Hello, what's up? Good morning. උම්මා එකක්වත් දෙන්නේ නැද්ද ඉතින් යනවා කියලා. Hello guys, ඉතින් good morning. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යන හදන්නේ මේ යන ගමන. Hello guys, ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මගේ පළවෙනි දවසේ ගෙවන විදිහ. ඉතින් මුලින්ම මම අද වේලාසරම නැගිටලා මම මේ අවුරුද්ද හිතාගත්තා මං වෙනුවෙන් චුට්ටක් මහන්සි වෙන්න ඕනි කියලා. මොකද ටාගට් නිසා මට ගිය අවුරුද්දේ මාව ගොඩක් කලාවට මග ඇරිලා තිබුණේ. ඉතින් මගේ පළවෙනිම වැඩේ විදිහට මම අද දවසේ එක්සර්සයිස් කරන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් ඊට අමතරව මම මේ අවුරුද්දේ මං වෙනුවෙන් කරන්න ගොඩාක් දේවල් ප්ලෑන් කරගත්තා. ඒ අතරින් එකක් තමයි වතුර බොන එක. මට අමතකම වෙන දේ. ඉතින් මගේ අසනීපත් එක්ක හොඳ හෙල්ත් එකක් තමයි මම මේ අවුරුද්දේ විශේෂයෙන්ම ටාගට් කරන්නේ. මං විනාඩි 20ක් විතර එක දිගට එක්සර්සයිස් කළා. මගේ වොයිස් එක ගර ගන්න එපා. අවුරුද්ද පළවෙනිදා ලබද්දිම ලොකු හැම්බරිසාවක් එක තමයි අවුරුද්ද පටන් ගත්තේ. ඊට පස්සේ මං චුට්ටක් මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න මෙඩිටේට් කරලා ග්‍රීන් ටී එකක් හදාගත්තා. ඉතින් ටී එක බොන ගමන් මං චුට්ටක් එළියට වෙලා හිටියා. එළියේ ඉද්දි තමයි අපේ එහා ගෙදර බලු බොසා ආවේ. ඔකී Hello, what's up? Good morning. Good morning. Happy New Year. මෙයා හැමදාම එන්නේ ඉතින් මේ මාරි පැකට් එක ගන්න තමයි. හැබැයි කළගුණ අතින් perfect. මේ අපේ මැඩම්. ඉතින් මම vlog එක පටන් ගන්නකොටම කිව්වනේ මේ අවුරුද්ද මම වෙන් කරන්නේ මං වෙනුවෙන් කියලා. ඉතින් මට හිතුණා උදේම පොඩි ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. සාමාන්‍යයෙන් මේක මම නිතරම යූස් කරන පැක් එකක්. හැබැයි කලින් water is boiling. Tekan අපි යමු. ready බලන්න. Hi Amy. Good morning. ඔන්න ඉතින් දෙම් ප්‍රශ්න. ඇති වැඩකුත් නෑ. පුදුම තරම් බිසි එයා. Amy. රෙදි ටික වට්ටලා එන්නකෝ. Hi. මට සාමාන්‍යයෙන් මගේ ඇඳුම් නම් වොෂින් මැෂින් එකේ හොදලා හරියන්නේ නැහැ. ඉතින් මම අත එහෙම තමයි මගේ රෙදි ඔක්කොම හොදන්නේ. ඉතින් ඇඳුම් ටිකත් හොදලා අපි ලෑස්ති වුණා බ්‍රාන්ච් එකට යන්න. හේ අඩ. දුම් එක රත් වෙලා. ඉතින් අද පළවෙනිදා නිසා කැම්පස් ලෑස්ති කළේ මම. මොකද අම්මා ගියා අක්කා වැඩට ඇරලා එන්න. වැඩට ඇරලා එන්න කියන්නේ අක්කා මගට බස් එකට දාන්නම යනවා. ඉතින් අම්මා එනකන් මම කැම්පස් ලෑස්ති කළා. කුසියතු ගාලා අස් කරලා ඔක්කොම කරලා කැම්පස් ලෑස්ති කළා. සාමාන්‍යයෙන් උදේම නැගිට්ටහම දවස මාරම ප්‍රොඩක්ටිවිටි. ඒ වගේම මාරම ඇක්ටිව්. පාඩ පේනවා ඇතින වීඩියෝ එකෙන්. මෙන්න පස්සේ එමි හලෝ මුදලාලි බිස්නස් අරවිද බිස්නස් අරවිද අද මුදලාලි නිදාගෙන ඉඳලා හරියන්නේ ඔව් මගේ වීඩියෝස් බලනකොට මට එක එක જાතිය පූ බබාලා එක එක තැන්වලින් දකින්න හම්බෙනවා. වැඩි හිතන්න එපා. පාරේ ඉන්න හැම පූසම ගෙදරට ගියන එක මගේ සාමාන්‍ය පුරුද්දක්. අපේ අම්මට තෑග්ගක් දෙන්න ඕනේ මාව මෙච්චර කල් මේ ගෙදර තියාගෙන ඉන්නවට. ඔයාගේ මූණත් හදුවත් ඒ ටිටිය ඊටි හරිද බාදක නැති. ඉතින් උදේම තාත්තා අතින් පාන පත්තු කළා. අපි කෑම මේසේ මුලින්ම තාත්තා අම්මට කිරිබත් කැව්වා. උම්මා එකක්වත් දෙන්නේ නැද්ද ඉතින්? දෙන්න උම්මා එක උම්මා කියලා. සාර්ථක වෙන්න ඕනේ. දියුත් වත් වෙන්න ඕනේ. වැඩි වැඩි පාරක් වලින් ගන්න ඕනේ. හරි. අම්බුලා සුදු සුබාල කරලා දේවා කියලා.
හෙල්ලෝ ගයිස් ඉතින් good morning සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්ද. ඉතින් අපි නිට්ටඹේ බ්‍රාන්ච් එකට යනවා අද. හැම අවුරුද්දකම වගේම අද නිට්ටඹේ බ්‍රාන්ච් එකේ අපේ වැඩ කටයුතු ටික පටන් ගන්න අපි කිරි උතුරලා කෑම මේසයක් හදලා. ඉතින් ඒකට අපි යන්න හදන්නේ යන ගමන් ඉන්නේ. ඉතින් ඊටකත් එක්ක ඉන්න අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් බ්‍රාන්ච් එක ළඟ ඉන්නේ. අපි දැන් බ්‍රාන්ච් එක ළඟ ඉන්නේ. ඉතින් අපි උදේ බ්‍රාන්ච් එකට යනකොට කීප දෙනෙක් ඇවිල්ලා හිටියේ. ඉතින් මේ තියෙන්නේ අපේ නිට්ටඹ බ්‍රාන්ච් එක. අද අපි බ්‍රාන්ච් එකේ කිරි උතුරවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම හේමාලයයි අවිෂ්කයයි පුංචි වැඩ ටිකක් arrange කරලා දෙනවා. හාමුදුරුවෝ වඩම්මලා පුංචි පිරිතක් එහෙම කියන්න. අපි ගියපු වෙලේ ඉඳන් ඉතින් කට්ටිය කෑම මේස ලෑස්ති කළා. ඕන වැඩ ටික කරන්න පටන් ගත්තා. අපේ කෑම මේසේ ගෑනම හිනාවෙන්න බලන්න. ඉතින් හාමුදුරුවෝ වැඩම කළාට පස්සේ අපේ අවශ්‍ය විදියට පහන පත්තු කළා. ඊට පස්සේ පිරිත් අහන කට්ටිය මිදගත්තා. කරගෙන යන ඔබේ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා. පොඩේද? ගාලේ කොට දාන්න. ඊගාවට තිබ්බේ ආහාර අනුභවය. ඉතින් ඊට පස්සේ අපි කෑම මේසෙන් චුට්ටක් රස බලලා දැන් මේ අපි ගෙදර එන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද පළවෙනිදා මම කරන්න දාගත්ත වැඩ ගොඩාක් තිබුණා. ඒ දාගත්ත වැඩ ඔක්කොම මම to do list එකේ විදිහට ගාන්ට කරා. ඉතින් මම මේ අවුරුද්දේ පටන් ගත්ත තවත් වැඩක් මට ජර්නල් කරන්න හිතුනේ මගේ self productivity එක වෙනුවෙන්. ඒ වගේම මම මේ පැයක් මාක් කරලා වැඩ කරන්න පටන් ගත්තේ මගේ දවසේ ප්‍රොඩක්ටිවිටි එක මට චුට්ටක් ඇනලයිස් කරගන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ මම පැයක් වෙන් කරගෙන මගේ විෂන් බෝඩ් එක හැදුවා. ඉතින් මම සාමාන්‍යයෙන් විෂන් බෝඩ් එක ජනවාරි 1 වෙනිදාට තමයි ක්‍රියේට් කරන්නේ.